ආයිබෝන් දුවේ පුතේ. ඉතින් ඔන්න ඔයාලා ඉල්ලපු විදිහටම හරියට කාලසටහනක් හදාගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම තත්පරේ වෙනකම් අවධානය යොදාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ daily routine එකට ගැලපෙන හරිම කාලසටහන හදාගන්න. ඉතින් අපි දෙමාපියොත් මේ වීඩියෝ එක බලලා ඔයාගේ දුවට පුතාට එයාගේ daily routine එකට ගැලපෙන හරිම කාලසටහන හදාගන්න උදව් කරන්න. අපේ දුවල පුතාලා උදේ පාසලට ගියාම හවස 2 විතර වෙනකම් පාසල තුල තමයි අධ්‍යාපන කටයුතු නිරත වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් අමතර පන්ති සඳහා සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන්ට ගෙදර ඇවිල්ලා යාළගේ අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා තියෙන්නේ ඊටාත්ම සීමා සහිත කාල පරාසයක්. ඉතින් අපි කාල සටහනකට අනුව වැඩ කරොත් එහෙම මේ සීමා සහිත කාලය හරියට මැනේජ් කරගෙන ඵලදායීව අපේ අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි අපේ 6 වසරේ 7 වසරේ 8 වසරේ ඉගෙන ගන්නකොට ඔයාලට යාළගේ විෂය නිර්දේශය තුළ විෂයන් 13කට පමණ ආසන්න ප්‍රමාණයක් හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විෂයන් ප්‍රමාණය වැඩි වෙනකොට ඒගොල්ලෝගේ පුංචි මොලේට ලැබෙන ආතතියක් වැඩි වෙනවා. ඒ වගේම විෂයන් වලට ලැබෙන අවධානයක් අඩු වෙනවා. ඉතින් කාලසටහනක් අපි හදාගෙන ඒකට අනුව වැඩ කරොත් එහෙම ආතතිය අඩු කරගෙන විෂයන් වලට හොඳ අවධානයක් යොමු කරගෙන අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ළමයි මගෙන් අහලා තිබුණා විෂය කරුණු මතක තියාගන්නේ කොහොමද කියන එක. ඉතින් විෂය කරුණු මතක තියාගන්න දෙයක් පුතේ ක්‍රම ගණනාවක් තියෙනවා. මම ඒ ක්‍රම ටික ඔයාලට ඉදිරි දිනයක වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඉතින් ඒක පාවිච්චි කරලා ඔයාලගේ විෂය කරුණු මතක තියාගන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රම පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ කාලසටහනකට අනුව වැඩ කිරීම සෑහෙන ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් අන්න ඒ වාසියත් ඔයාලට කාලසටහන අනුව වැඩ කිරීමෙන් ලැබෙනවා. ඊළඟ එක තමයි හැමදේම බැලන්ස් කරගෙන අපේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. අපි ඉගෙන ගන්නත් ඕන, සෙල්ලම් කරන්නත් ඕන, වීඩියෝ ගේම් ප්ලේ කරන්නත් ඕන. අපේ විනෝදාංශ ඒ සඳහා කාලය වැය කරන්නත් ඕන. ඉතින් මේ හැමදේම අපි අපේ ජීවිතය තුළ කරන්න ඕන. ඉතින් මේ හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් අපිට කාලසටහනකට අනුව වැඩ කිරීමෙන්. ඊළඟ තමයි අපේ දුවල පුතාලගේ හීන තියෙනවා. ඉතින් මේ future goals achieve කරගන්නකොට පුංචි කාලේ ඉඳලම ඔයාලා කාලසටහනකට අනුව වැඩ කිරීමෙන් ඔයාලට ලැබෙන discipline එක, accountability එක වගේ skills අතිශය වැදගත් වෙනවා. ඒ වගේම කාලසටහන අනුව වැඩ කරන්න මේ දෙවනි වාර පරීක්ෂණයේදී ඔයාලගේ academic performance හිතා ගන්න බැරි විදිහට වැඩි වෙයි. ඒතකොට කාලසටහනක් හදා ගන්නකොට අපි අවධානය යොමු කරන්නේ පළවෙනිම කාරණා තමයි මොන විෂය කොයි වෙලාවටද තියෙන්නේ. එහෙනම් අපි විෂය ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. ඒ විෂය අධ්‍යයනය කරන වෙලාව පිළිබඳ අවධානයක් ගන්නත් ඕන. විෂයන් ගත්තොත් ඔයාලට පාසල් කාලය තුල අධ්‍යයනය කරන්න හම්බෙන විෂයන් වර්ග දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඒකට අපි එක වර්ගයකට කියනවා oral study subjects කියලා. ඒ කියන්නේ කටපාඩම් කළ යුතු විෂයන්, විශේෂයෙන් ආගමික විෂයන්. එතකොට අපි බුද්ධ ධර්ම වගේ විෂයක් ගත්තොත් ඒකේ තියෙන ගාථා වගේ දේවල් අපි කටපාඩම් කරගන්න ඕන. ඊළඟට සිංහල වගේ විෂයක් ගත්තොත් ඒකේ තියෙන ගද්‍ය පද්‍ය වගේ දේවල් අපි කටපාඩම් කරගන්න ඕන. ඉතිහාසය කියන්නේ කටපාඩම් කරගත යුතු විෂයක්. ඉතින් මේ වගේ oral subjects මොනවද කියලා අපි හඳුනා ගන්න ඕන. ඊළඟ විෂයන් කාණ්ඩය තමයි thinking brain එක use කරලා අධ්‍යයනය කරන්න ඕන subjects. ඒතකොට එතනදී අපි විචාරශීලී බුද්ධිය, තර්කන හැකියාව, පරිකල්පන හැකියාව වගේ දේවල් පාවිච්චි කරලා thinking brain එකත් එකට එකතු වෙලා අධ්‍යයනය කරන්න ඕන විෂයක් තමයි මම ඒ කාණ්ඩය යටතට දැම්මේ. විශේෂයෙන් ගණිතය, විද්‍යාව වගේ විෂයන් කියලා කියන්නේ ඔය කාණ්ඩය යටතට වැටෙන විෂයක්. අපි ගොඩක් දරුවෝ හිතාගෙන ඉන්නවා ගණිතය, විද්‍යාව වගේ විෂයන් ගත්තොත් එහෙම ඒවා oral subjects කියලා. ඉතින් ඒවා කටපාඩම් කරලා කොට දාගන්න බෑ. කටපාඩම් කරලා කොට දාගත්තත් අනාගතයේදී ඔයගොල්ලෝ ලොකු අපහසුතාවයන් වලටපත් වෙනවා ඒ විෂයන් නිසා. මොකද 6 වසර 7 වසර 8 වසර ඉන්න ඔයාලගේ අවසාන කඩයිම වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ. ඒ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔයගොල්ලෝ ප්‍රවිෂ්ඨ වෙන්නේ උසස් පෙළට. ඒක උසස් පෙළ කියලා කියන්නේ ඔබේ දරුවාගේ
වෘත්තීය ජීවිතයේ තීරණාත්මකම ප්‍රවේශය. ඉතින් ඔයාගේ දරුවාගේ අනාගත සිහින වෘත්තිය මොකක්ද? ඒ වෘත්තියට යන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ ඔබේ දරුවා උසස් පෙළට තෝරගන්න විෂය ධාරාව මත. ඒතකොට සාමාන්‍ය පෙළ උසස් පෙළයි අතර තියෙනවා දැනුම ගැප් එකක්. සාමාන්‍ය පෙළ අවසානයක් උසස් පෙළ ආරම්භයත් අතර මේ දැනුම ගැප් එකත් සම්පූර්ණ කරගන්න ඕන. එහෙම සම්පූර්ණ කරගෙන ඔබේ දරුවාගේ අනාගත වෘත්තීය සිහිනය ජයග්‍රහණය කරගන්න නම් යන්න ඕන හරිම පාර උසස් පෙළ විෂය ධාරාවෙන් හොයා ගන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ දැනගෙන ගියොත් අතරගම කියලා. හැබැයි අපි මේ කිසි දෙයක් නොදැන ගියොත් සිහින බුද වෙලා අතරමකට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා අනාගත සිහින ජයග්‍රහණය කරන්න යන්න ඕන හරිම පාර තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට වීඩියෝ එකකුත් මම ඔයාලට දෙන්නම්. ඉතින් ඒකත් බලලා ඔයාලා යන ගමන දැනගෙන යන්න පුළුවන් වෙයි. හරි. එතකොට විෂයන් කාණ්ඩ දෙක හරි. ඊළඟ ප්‍රශ්නය තමයි මොන වෙලාවද කියන්නේ. අපිට අධ්‍යයන කටයුතු කරන්න පාවිච්චි කරන්න පුළුවන් කාල පරාසයන් දෙකක් තියෙනවා. එක කාල පරාසයක් තමයි උදේ පාන්දර 4 ඉඳලා උදේ 10 දක්වා වූ කාල පරාසය. මේ කාල පරාසය නිහඬ සහ අවධානය ඉහළ කාල පරාසයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒතකොට උදෑසන කාලයේදී මොළය වඩාත් හොඳින් අවධානයෙන් සිටින කාල පරාසයක් හින්දා මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ඔය oral subjects වලට අපිට ඔය කාල පරාසය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ කාල පරාසය තමයි උදෑසන 10ත් රාත්‍රී 10ත් දක්වා වූ කාල පරාසය. ඒකට මේ කාල පරාසය මොළය අලුත් තොරතුරු හොයමින් ඉන්න කාල පරාසයක්. ඒ වගේම ඒ තොරතුරු අවශෝෂණය කරගන්න බලාගෙන ඉන්න කාල පරාසයක්. මේ කාල පරාසය අපිට thinking brain එක use කරලා අපි study කරන subjects වෙනුවෙන් පාවිච්චි කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දැන් ඔයගොල්ලෝ කාලසටහනක් හදාගන්න කලින් දැනගන්න ඕන ප්‍රධානම කාරණා ටික දැනගත්තා. දැන් මම ඔයගොල්ලන්ට කාලසටහන හදාගන්න විදිහ කියලා දෙන්න තමයි හදන්නේ. හරි. එහෙනම් දැන් අපි ආව කාලසටහනක් හදාගන්න කොහොමද කියලා දෙන්න. හරි. මේ තියෙන මම පාසලේදී ඉගෙන ගන්න විෂයන් ටික. එතකොට මේ විෂයන් ටික මම වෙන් කරගන්න ඕන. අටපාඩම් කරන්න ඕන විෂයන් මොනවද? මතක තබා ගන්න ඕනේ. ඒ කියන්නේ thinking brain එක use කරලා අධ්‍යයනය කරන්න ඕන විෂයන් මොනවද කියලා මම ඒ ටික වෙන් කර ගන්න ඕනේ. එහෙනම් මගේ ළඟ තියෙන subjects category දෙකයි. එකක් oral අනිත් එක thinking brain එක use කරලා කරන්න ඕන subjects. එතකොට මේ subjects category දෙකට මම ඔන්න වෙන් කරගත්තා. දැන් අපේ ළඟ කාල පරාසයන් දෙකක් තියෙනවා. උදේ 4 ඉඳලා උදේ 10 වෙනකම් කාල පරාසය. ඊළඟට උදේ 10 ඉඳලා රාත්‍රී 10 දක්වා වූ කාල පරාසය. එතකොට දැන් මම මේ කාල පරාසයන් දෙකට මගේ සබ්ජෙක්ට්ස් එකම දාගන්නවා. මගේ තියෙන සීමිත කාලය පාවිච්චි කරලා. හොඳට මතක තියාගන්න පුතේ අපි කාලසටහනක් හදා ගන්නකොට නිින්ද කියන එක අත්‍යවශ්‍යයි. අපි අවම පැය 8ක් දිනකට නිදා ගන්නවා. එතකොට නිදාගත්තාම තමයි අපේ short term memory එකේ තියෙන දේවල් long term memory එකට shift වෙන්නේ. ඒ නිසා නිින්ද කියන්නේ අත්‍යවශ්‍යයි. එතකොට නිින්දදී අපි කතා කරනවා stage 4ක් තියෙනවා. ඒ stage 4ේදී ඒ තුන්වෙනි stage එකේදී තමයි ගොඩක් වෙලාවට long term memory short term memory එකේ තියෙනවා long term memory එකට යන්නේ. අපි ඒ ගැන වැඩි විස්තර කතා කරමු. විශේෂ කරුණු මතක තියාගන්නේ කොහොමද කියන වීඩියෝ එකේ. right? එතකොට මම මේ දේවල් කියලා දෙන්නේ මම පාසල් කාලයේදී සහ පාසලෙන් පසුව විශ්වවිද්‍යාලයේදී පාඩම් කරලා ඒකෙන් ප්‍රතිඵල ලබා ගත්ත නිසා. ඒතකොට මේ අත්දැකීම් මට තියෙනවා. මොකද මම සාමාන්‍ය පෙළ විෂයන් 9ටම ඒ 9ක් ගත්තා. ඊට පස්සේ මට උසස් පෙළ ගණිත අංශයෙන් තමයි මම උසස් පෙළ අදාරවුවේ. ඉතින් ඒකටත් මම ඒ 3ක් ගත්තා මේ ටෙක්නික් පාවිච්චි කරලා. ඊළඟට මම විපේරදෙන විශ්වවිද්‍යාලයට ගියා. ඉතින් මේ වගේ සාර්ථක ප්‍රතිඵල මම දැක්කා. සාර්ථක ප්‍රතිඵල මම අත්විඳා. ඉතින් කාලසටහනක් හදාගන්නේ කොහොමද කියන එක මම හදාගත්ත කාලසටහන. ඊළඟට මම පාඩම් කරනකොට විෂය කරුණු මතක තියාගන්න පාවිච්චි කරපු මටම ආවේනික වෙච්ච ටෙක්නික් තියෙනවා. එතකොට ඒවා තමයි මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. මොකද ගුරුවරයෙක් විදිහට මම අවුරුදු 15ක් ලංකාවේ සුප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසල්වල ගණිතය, විද්‍යාව සහ උසස් පෙළ භෞතික විද්‍යාව කරන ගුරුවරයෙක් මම දැකලා තියෙනවා. ගොඩාක් ළමයි තමන්ගේ විෂය කරුණු හරියට කරගන්න බැරුව අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්න විදිහ.
හරියට මේ ප්ලෑන් එකක් නැතුව වැඩ කරලා. ඉතින් එහෙම වෙන්න දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි මම මේ දේවල් අපේ දරුවොත් එක්ක බෙදාගන්නේ. මොකද අපේ දරුවන්ට හොඳ අනාගතයක් හැදෙන්න ඕන. මොකද අධ්‍යාපනය කියලා කියන්නේ පවුලක, ෆැමිලි එකක සමාජීය තත්ත්වයක්, ආර්ථික තත්ත්වයක් වෙනස් කරන්න පුළුවන් ප්‍රබල මෙවලම. ඉතින් අපේ අම්මලා තාත්තලාත් බලන්න තමන්ගේ දරුවා තමන් ඉන්න මට්ටමට වඩා පියවරක් හරි ඉහළින් ඉන්නවා දකින්න එක. ඒක තමයි දෙමාපියන්ගේ සිහිනය. ඉතින් ඒ සිහිනය ඉෂ්ට කරගන්න නම් අපි හරියට ඒගොල්ලොන්ට පාර පෙන්වන්න ඕන. ඉතින් මම වීඩියෝ මාලාවක් හදන්න ප්ලෑන් කරලා තියෙනවා මේ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන එක. ඉතින් ඒවා බලලා අවශ්‍ය දේවල් එකෙන් ලබාගෙන ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යන්න. හරි. එතකොට මෙන්න මගේ විෂයන් ටික ඊළඟට මම බලනවා මේකේ මගේ කාලසටහන හදාගන්නේ කොහොමද කියන එක. එතකොට මේ තියෙන්නේ සතියේ දිනවල මම පාසලෙන් පසුව ගෙදර එන කාලසටහන. ගෙදර ඉන්න ටයිම් එක. එතකොට මම උපකල්පනය කරනවා මම පාසල නිම වෙලා 3 වෙනකොට ගෙදර එනවා කියලා. එතකොට 3 වෙනකොට ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ නැත්තම් ඒ කාලය අයින් කරලා ඒක ඉස්සරහට යවා ගන්න. right? මේවා කාලසටහන හදනකොට ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන්ම මාව සම්බන්ධ කරගන්න මම අනිවාර්යෙන් උදව් කරනවා. හරි. මම හිතනවා 3 වෙනකොට මම ගෙදර එනවා කියලා. ඒකෝර මම කිව්වා නිින්ද කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් මම පැය 8ක නිින්ද අනිවාර්යෙන් ලබා ගන්නවා. මොකද මම පාසල් කාලේදී විශ්වවිද්‍යාලයේදීත් මම අධ්‍යාපනය හදාරනකොට මම පැය 8ක් අනිවාර්යෙන් නිදා ගන්නවා. පැය 8කට වැඩි නිදාගත්තා. ඇත්තම කිව්වොත් මමත් ඔයාලා වගේ පාඩම් කරන්න මේ කම්මැලි මිනිස්සෙක්. මම හැමතිස්සෙම කෙටි ක්‍රම තමයි හොයන්නේ. ඉතින් අර බිල් ගේට්ස් කියලා තියෙනවනේ එයා කැමති කියලා එයාගේ ආයතනයට බඳව ගන්න මේ කම්මැලි. මොකද කම්මැලිය තමයි යම් කාර්යයක් කරන්න කෙටිම සහ පහසුම ක්‍රමය හොයාගන්න. ඒ හින්දා කම්මැලි තමයි මේ ලෝකේ කවදාද දවසක දිනන්නේ. හරිද? ඒ හින්දා සාමාන්‍ය පෙළ උසස් පෙළ කියන්නේ රැය එළි වෙනකන් ඉදි මරාගෙන කකුල් දෙක වතුර බේසම් වල ඔබාගෙන ඉතාමත්ම අසීරුවෙන් අපහසුවෙන් ගොඩ දා ගන්න ඕනේ විෂය ධාරාවන් නෙවෙයි. ඒක බොහොම සැහැල්ලුවෙන් කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියලා දෙන ටෙක්නික් ටික ඔයගොල්ලෝ පාවිච්චි කරගත්තොත් ඔයගොල්ලෝ දන්නේම නැතුව ඔයගොල්ලෝගේ ඇකඩමික් පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව් වෙනවා. හරි. එතකොට මම 3ට ගෙදර එනවා. එතකොට 3ට මම ගෙදර ආවහම මම මහන්සියලා ඉන්නේ ඉස්කෝලේ වැඩ කරලා මම ෆුල් ටයර්ඩ් වෙලා ඉන්නේ. ඒ හින්දා 3ට ගෙදර ඇවිල්ලා මම දවල්ට මොනවා හරි කාලා 3 ඉඳලා 3:45 විතර වෙනකම් මම පොඩි නැප් එකක් දාගන්නවා. එතකොට මේ කාලේ මම හදාගෙන තියෙන්නේ මේ කාලේ මම හදාගන්නවා මේක 3 ඉඳලා 3:45 වෙච්ච කාලය මම පාවිච්චි කරනවා රෙස්ට් එකකට. මේක මගේ රෙස්ට් ටයිම් එක. එතකොට මේ ටයිම් එකේ රෙස්ට් කරන්න ටීවී බලන්න වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්න මොනවත් කරන්න එපා. අනිවාර්යෙන් ශරීරයට රෙස්ට් එකක් ඕන. මොකද ඔයාලා උදේ ඉඳලා පාසල තුල ඉගෙන ගත්ත කාරණා ටික මෙමරි එක ඇතුලේ තියෙනවා මොලේ. ඉතින් මෙමරි එකට මොලයට ඕන ටයිම් එකක් මේක ලස්සනට ඇලොකේට් කරලා මොලේ ගබඩා කරන්න. මේක මොලේ ගබඩා කරලා යාගේ ටයිම් එකක් ඕන. ඉතින් මේ ටයිම් එක තමයි අපි 3 ඉඳලා 3:45 වෙනකන් දෙන්නේ. ඊළඟට මොලේට ඊළඟ ටාස්ක් එකට යන්න රෙස්ට් එකක් ඕන, රිෆ්‍රෙෂ් වෙන්න ඕන. ඉතින් ඒ රිෆ්‍රෙෂ්මන්ට් එක තමයි අපි 3 ඉඳලා 3:45 වෙනකම් දෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඔය කාල සීමාවේ මම අර කියපු ටීවී බලන ඒවා ටීවී බලන එක නම් කරන්න මෙපා දරුවෝ. ටීවී එක කියලා කියන්නේ අධ්‍යාපන කටයුතු වලට තියෙන ලොකුම බාධාව. ඒ නිසා ටීවී එක පුළුවන් තරම් මග අරින්න. මම තාමත් පාසල යන කාලෙදිත් ඇතරම මගේ අප්පච්චි ගුරුවරයෙක්. එයා අවුරුදු 47ක සේවා කාලයක් තිබුණා. ඉතින් දැන් එයා විශ්‍රාමික විදුහල්පතිවරයෙක් විදිහට විශ්‍රාම සුවයෙන් ගෙවෙනවා. ඉතින් අපේ අප්පච්චි මට මතකයි අපේ ගෙදර 3 දෙනෙක් හිටියා. කිසිම කෙනෙකුට ටීවී එක බලන්න නම් දුන්නේ නැහැ. ටීවී එක ඕෆ් කරලා රිමෝට් එක හංගලා තමයි අපේ අප්පච්චි යන්නේ. ටීවී එක බලන්න දුන්නේ නැහැ. ඉතින් අපිට ඒ දවස්වල මාර තරහයි අයි. එහෙම කරන්න කියලා. හැබැයි 5 ඉඳලා 6 වෙනකම් 4 ඉඳලා 5 වෙනකම් වගේ කාල සීමාවක ටීවී එක චුට්ටක් බලන්න දුන්නා. ඔය කාටුන් එකක් අපි ඉතිසර කාලේ සූර පප්පා, කවුද බෝයි, ඔය වගේ සම්පත් දූපත වගේ ඒ අධ්‍යාපනික
ඌඹිච්චි වගේ කාටුන් බලනවා. දැන් ටීවී වල පෙන්වන කාටුන් වල ළමයි ගන්න දෙයක් නැහැ. කෙලින්ම මනස දූෂණයම කරලා දානවා. ඒ නිසා ටීවී එක බැලීමෙන් ඈත් වෙන්න. ඒක තමයි අධ්‍යාපන කටයුතු වලට තියෙන එකම සරලව කිව්වොත් හෙනේ. ඒ නිසා ඒකෙන් දෙමාපිය විශේෂයෙන්ම ඒකට මූලිකත්වය ගන්න. රයිට්. එහෙනම් 3:45 වෙනකම් මම ෆුල් රෙස්ට් එකක් ගන්නවා. මොනවා හරි කනවා. කාලා විනාඩි 20ක් 25ක් විනාඩි 30ක් විතර නිදා ගන්න. ඊට පස්සේ මම 3:45ට නැගිටිනවා. 3:45ට නැගිටලා මම 4 වෙනකම් මෙන්න මේ කාල සීමාව මම තියාගෙන ඉන්නේ. මට රීෆ්‍රෙෂ් වෙන්න. මේ ඇවිල්ලා මට රීෆ්‍රෙෂ් වෙන්න. ඒ කියන්නේ මට අපි හිතමුකෝ වොෂ් එකක් දාගන්න කියලා. මට පොඩි වොෂ් එකක් දාගෙන මූණ අතපය හොදගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න තමයි මම 3:45 ඉඳලා 4 දක්වා වූ විනාඩි 15 තියලා තියෙන්නේ. ඊට පස්සේ මම 4ට පටන් ගන්නවා මගේ වැඩ කොටස. එතකොට දැන් පාසල ඉවර වෙලා මම ගෙදර එන්නේ. එතකොට පාසලෙන් අනිවාර්යෙන් ඊළඟ දවස් ඉඳලා ඊළඟ දවසට එනකොට කරගෙන ඉන්න වැඩ දෙනවා. එතකොට 4 ඉඳලා 4:50ත් 4:50 ඉඳලා 5 දක්වා ඔයාලට පේනවා මේ ටයිම් ටේබල් එක මම තියලා තියෙනවා 4 ඉඳලා 5 වෙනකන් නෙවෙයි තියෙන්නේ. මෙතන පොඩ්ඩක් ටයිම් ටේබල් එක ඇඩ්ජස්ට් වෙන්න ඕන ළමයි. මෙතන 4:50 ඉඳලා 5 වෙනකම්. එතකොට 4 ඉඳලා 4:50 වෙනකම් මම තියාගෙන ඉන්නවා ඉස්කෝලෙන් දුන්න හෝම්වර්ක් කරන්න. මේ මගේ හෝම්වර්ක්. ඉස්කෝලෙන් දුන්නේ. ඊළඟට පේනවා ඇති මෙන්න මෙතන තමයි විශේෂම කාරණාව. 4:50 ඉඳලා 5 වෙනකම් විනාඩි 10ක පොඩි බෆර් ටයිම් එකක් මම තියලා තියෙනවා. ඒතකොට මේ විනාඩි 10ක පොඩි බෆර් ටයිම් එකක් තියන්න හේතුව තමයි අපි එක දිගට පාඩම් කරාට වැඩක් නෑ. සාමාන්‍යයෙන් අපි එක දිගට පාඩම් කරගෙන කන්ටිනියු කරනවා නම් කන්ටිනියු කරන්න පුළුවන් මැක්සිමම් ටයිම් එක තමයි 50 minutes. විනාඩි 50යි උපරිම. ඒ කියන්නේ මොලේට අපි මේ විනාඩි 50 තුල කතා කරන දේවල්, ඉගෙන ගන්න දේවල් ඇලොකේට් කරලා සේව් කරගන්න ටයිම් එකක් අපි දෙන්න ඕන. පොඩි රෙස්ට් එකක් දෙන්න ඕන මොලේට. ඒතකොට අපි එක දිගට පැය 3ක් 4ක් පාඩම් කරා කියලා ඒක වැඩක් නෑ. ඒක නිකන් හරියට අර වතුර පිරිච්ච කලයකට තව වතුර පුරවනවා වගේ වැඩක්. ඉතින් කොච්චර වතුර පුරවුවත් වැඩක් නෑ. කලේ පිරෙන්නේ නැහැ. පිරෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය පිරලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවකම මේ කාලසටහනේ මම විනාඩි 50යි මගේ දීලා තියෙන උපරිම ටයිම් එක. ඊට පස්සේ මම විනාඩි 50ට පස්සේ විනාඩි 10ක් දීලා තියෙනවා පොඩි බෆර් ටයිම් එකක්. එතකොට 4 ඉඳලා 4:50 වෙනකම් මම හෝම්වර්ක් ටික කරනවා. ඊට පස්සේ 4:50 ඉඳලා 5 වෙනකම් විනාඩි 10ක මම ආපහු බෆර් ටයිම් එකක් ගන්නවා. එතකොට මේ බෆර් ටයිම් එකේ මම ඕන කුස්සිය පැත්තට ගිහිල්ලා බිස්කට් ටින් එක කරලා පොඩි බිස්කට් එකක් කාලා එහෙම නැත්නම් බල්ලෙක් ඉන්නවනම් බල්ලා පොඩ්ඩක් උරුතල් කරලා මාල් ටැංකිය දිහා පොඩ්ඩක් බලන් ඉඳලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා රවුමක් දාලා ඔය පොඩි ඒ වගේ පොඩි මේ රිෆ්‍රෙෂ්මන්ට් එකක් තමයි මම මොලේට දෙන්නේ 4:50 ඉඳලා 5 වෙනකම් විනාඩි 10ක්. මේකට මම කියන්නේ බෆර් ටයිම් එක කියලා. මේක බෆර් ටයිම් එක. මේවා අනිවාර්යෙන් වැදගත් ඈ. මම මේක තරුවකුත් දාලා කියනවා. ඊට පස්සේ නැවත මම පටන් ගන්නවා 5 ඉඳලා 5:50 වෙනකම්. අන්න තව විනාඩි 50ක් තියෙනවා. ඒ විනාඩි 50ක් මම පාවිච්චි කරන්නේ මගේ හෝම්වර්ක් වලට. ඒකත් මම පාවිච්චි කරන්නේ මගේ හෝම්වර්ක් වලට. මේකත් හෝම්වර්ක්. මේ ඇවිල්ලා ඉස්කෝලෙන් දුන්න වැඩ. රයිට්. එතකොට මේකේ සමහරවිට අමතර පන්තියෙන් දුන්න වැඩක් තියෙන්න පුළුවන්. කොහොම හරි පැය දෙකක කාලයක් මම වෙන් කරලා තියෙනවා හෝම්වර්ක් වලට. ඊට පස්සේ මම ආපහු 5:50 ඉඳලා 6:20 වෙනකම් විනාඩි 30ක කාලයක් දීලා තියෙනවා. එතකොට මේ විනාඩි 30ක කාලයේදී අනිවාර්යයෙන් ඕගොල්ලෝ අර මම බෆර් ටයිම් එක විනාඩි 10ක් තියලා තියෙනවා. ඊළඟට ওই ටයිම් එකේදී ඕගොල්ලන්ට ඕන නම් තේ එකක් බොන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණාව තමයි ඕගොල්ලෝගේ ආගමික වතාවත් කරන්න ඔය කාල පරාසය තුළ. ඒක අනිවාර්යෙන් කරගන්න. මොකද ඒක වැදගත් අපේ මයින්ඩ් එක ක්ලියර් කරගන්න. අපේ ආගමික වතාව. ඔයගොල්ලෝ බුද්ධ ආගමේ නම් පහන තියන්න, ක්‍රිස්තියානි ආගමේ නම් යේසුස් වහන්සේට යාඥා කරන්න ඔය විනාඩි 30 තියාගන්න. එතන මම මේක දාගන්නවා ආගමික වතාව. විනාඩි 30ක් තියෙනවා මේ වැඩේට. ඊට පස්සේ 6:20 ඉඳලා 7:20 වෙනකම් ආපහු විනාඩි 50ක් මම වෙන් කරගෙන තියෙනවා. එතකොට මේක තමයි මගේ ඊළඟ ටයිම් ඇලොකේෂන් එක. එතකොට දැන් මගේ හෝම්වර්ක් ඉවරයි. මොකද පැය දෙකක් තියෙනවා මට හෝම්වර්ක් කරන්න. මොකද ඉස්කෝලෙන් දවසකට දෙන්නේ බොහොම පුංචි වැඩ ප්‍රමාණයක් නේ.
ඉතින් ඒ ටික ඉවර කරගන්න පැය දෙකක් ඇති. ඒතර ඒ ටික ඉවර කරන්න පැය දෙකක් මදි වුණා නම් මේක ආපහු පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලෝගේ හෝම්වර්ක් වලට. මේවා හෝම්වර්ක්. රයිට්. ඔන්න එතකොට ඔයගොල්ලන්ට ඉස්කෝලෙන් දුන්න වැඩ කොටස ඉවරයි. ඊළඟට තමයි පටන් ගන්නේ වැදගත්ම කාරණා ටික. ඒ තමයි 7:30 ඉඳලා 8:20 දක්වා වූ කාල පරාසය. එතකොට 7:30 ඉඳලා 8:20 දක්වා වූ කාල පරාසය ඔන්න තියෙනවා තවත් විනාඩි 50ක ටයිම් ඇලොකේෂන් එකක්. මේක මම පාවිච්චි කරනවා ෂෝට් නෝට් කියලා මොඩල් එක. රයිට්. මේක වැදගත්. දැන් අපිට තියෙනවා විෂයන් 13ක් සීමා සහිත කාලයක්. එතකොට එක විෂයකට වෙන වෙනම අපිට කාලය වැය කරන්න බෑ. මොකද අපේ ළඟ තියෙන කාලය ඉතාම සීමා සහිතයි. හැබැයි මේක මම අත්හදා බලපු කාරණාවක්. මම කරන්නේ ඉස්කෝලේ ඇරලා ආවට පස්සේ ඔය කියන වැඩ ටික ඉවර කරලා මම පටන් ගන්නවා ෂෝට් නෝට් හදන්න. ඒ කියන්නේ ඉස්කෝලේ අද දවසේ මට උගන්වපු දේවල් ටිකක් තියෙනවානේ විෂයන් අපි හිතමුකෝ තියෙන කාලච්ඡේද 8යි. අපි හිතමුකෝ කාලච්ඡේද 8න් විෂයන් 8ක් ඉගෙනනවා කියලා. එතකොට ඒ විෂයන් 8ට උගන්වපු දේවල් ටිකක් තියෙනවා. ඒ උගන්වපු දේවල් ටික මම ෂෝට් නෝට් වලට ගන්නවා. එතකොට මේ ෂෝට් නෝට් වලට ගන්නකොට විෂයන් වලට වෙන වෙනම පොත් ගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඇවිල්ලා සයිකොලොජිකල් මෙතඩ් එකක්. මොකද මම এডুকেෂනල් සයිකොලොජි ඩිප්ලෝමාව හදාරනකොට මම ඉගෙන ගත්ත දෙයක් ඒක රිසර්ච් එකකින් තහවුරු කරගත්තා. අපි ෂෝට් නෝට්ස් වෙන වෙනම ලියන්න ගියොත් සහ අපි ෂෝට් නෝට් ටික ඔක්කොම එක පොතක ලියුවොත් සබ්ජෙක්ට් ඔක්කොටම ඉගෙන ගන්න ෂෝට් නෝට් එක පොතක ලියාගෙන යන්න. ඒ දෙක ගත්තොත් ඒකෙන් තනි පොතක විෂයන් ඔක්කොගම ෂෝට් නෝට් ලියන එක මාර ඉෆෙක්ටිව්. ඒකට හේතුව තමයි පුතේ අපි ඉස්සෙල්ලාම විද්‍යාවේ ෂෝට් නෝට් එක දාගත්තා ඊට යටින් ගණිතය. ගණිතය අපි හිතමු අපි උගන්වන්නේ සමීකරණයක් කියලා. y = mx ගන්න c සමීකරණය උගන්වනවා. ඒක ලිව්වා. ඊට පස්සේ ඉස්කෝලේදී ඒකට අදාළ ගණන් ටිකක් හදනවා. දැන් ගණිතය කියන එක ගත්තොත් එහෙම පුතේ ගොඩක් වෙලාවට ගොඩක් ගුරුවරු මම දැකලා තියෙනවා ගණිතය උත්සාහ කරන්නේ කටපාඩම් කරලා. අපේ ළමයිනුත් පුරුදු වෙලා ඉන්නේ ඒකට. යාන්ත්‍රික ක්‍රම වලින් ළමයාට කටට උත්තරේ දීලා තමයි ගොඩක් වෙලාවට සරලව කිව්වොත් ළමයාට කටට උත්තරේ දීලා තමයි විෂයන් උගන්වන්නේ. ඒතකොට එහෙම ඉගෙන ගන්න එපා. ගණිතේ විද්‍යාව කියලා කියන්නේ තාර්කික විෂයන්. thinking brain එක use කරන්න ඕන. අනිවාර්යයෙන් thinking brain එක use කරලා ඉගෙන ගන්න. නැත්නම් උසස් පෙළට ගියොත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. right? මම ඒවා ඉස්සරහ වීඩියෝ වලින් කතා කරන්නම්. හරි. එතකොට ගණිතය ඔන්න අපි සමීකරණයක් හරි ඉගෙනගත දෙයක් හරි ලිව්වා. ඊට පස්සේ අපි සිංහල වල අපි හිතමු අපිට කියලා දුන්නා කියලා ගද්‍ය පන්තියක්. එතකොට ඒක අපිට කිව්වා මෙන්න මේ කවි පන්තිය මතක තියාගන්න මේක පාඩම් කරන්න. එතකොට අපිට පුළුවන් මේ කාරණාව යටින් ලියන්න. ඊළඟට අපිට ඉතිහාසය පීරියඩ් එකේදී අපිට ඉතිහාසයේ ටීචර් කියලා දුන්නා. රුවන්වැලි සෑය හැදුවේ තුරුගම රජතුමා අන්නහවල් කාලේදී කියලා. එතකොට ඒක මතක තියාගන්න. එතකොට අපිට පුළුවන් ඒ කාරණාවත් අර ෂෝට් නෝට් එක යටින් ඔහොමම දිගට ලියාගෙන යන්න. එතකොට අපේ ෂෝට් නෝට් බුක් එකේ එදා දවසේ පාසලේදී උගන්වපු විෂයන් ඔක්කොගම වැදගත්ම කොටස් ටික එකේ තියෙනවා. එතකොට අපි මේක බලාගෙන යද්දී මොලේ කල්පනා කරනවා මේක ෆෘට් සලාඩ් එකක් වගේ. මේක ඉතිහාසය, විද්‍යාව, ගණිතය හැම කෙහෙම්මලක්ම මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේ වගේ දෙයක් අපි අධ්‍යයනය කරනකොට මේක නිකන් හරියට පසල් එකක් සෝල්ව් කරනවා වගේ ෆීලින් එකක් තමයි බ්‍රේන් එකට එන්නේ. ප්‍රහේලිකාවක් විසඳනවා වගේ. එහෙම වුණාම මොලය මේක සීරියස් ගන්නවා. මොලේ මේක වෙන සීරියස් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ඉතිහාස ෂෝට් නෝට් එක කියවගෙන යනකොට මොලේට හම්බෙන ෆීලින් එකට වඩා වැඩි ෆීලින් එකක් අර විදිහ මික්ස් නෝට් එකක් කියවගෙන යනකොට මොලේට හම්බෙනවා. ඒතකොට එයා ඒක සීරියස් ගන්නවා. එතකොට ඒක ටක් ගාලා මොලේ මොකද කරන්නේ? සේව් කරගන්න. ඒතකොට ඕක තමයි ෂෝට් නෝට් ඔක්කොම එක පොතක මික්ස් ෆෝමැට් එකේ දාන එකේ හම්බ වෙන සයිකොලොජිකල් බෙනිෆිට් එක. මේ දෙක යූස් කරන්න. රයිට්. එනවනේ ෂෝට් නෝට් ටික ඔක්කොම ලියාගත්තා. එතකොට ඒක අපි ෂෝට් නෝට් වලට. ඊළඟට 8:20 ඉඳලා 8:50 දක්වා වූ කාල පරාසය වුණා මම දීලා තියෙනවා ඕගොල්ලොන්ගේ රාත්‍රී ආහාරයට. මේක ඕගොල්ලොන්ගේ රාත්‍රී ආහාරය. පැහැදිලිද? මේක රාත්‍රී ආහාරය. ඊළඟට
8:50 ඉඳලා 10:15 දක්වා කාලය දීලා තියෙනවා ආපහු ෂෝට් නෝට් වැඩේ කරන්න. හරි. ඊළඟට බලමු අපි ෂෝට් නෝට් එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ නිකන් උදාහරණයක් දෙන්නේ. අපි ගමු 6 වසරේ ඉතිහාසයේ දෙවෙනි පාඩම තමයි ආදි මිනිසා. එතකොට මේකේ තියෙන්නේ මේ පෘථිවිය මිනිසා බිහි වූ පරිසරයේ පෘථිවිය සහ ජීවය ඇතිවීම ගැන තියෙන්නේ. අපි හිතමු ඉස්කෝලේදී කියලා දුන්නේ ඔන්න ඔය කාරණාව. එතකොට මේක සම්පූර්ණයේ තියෙන කරුණු ටික අපි ෂෝට් නෝට් කරගන්න තමයි යන්නේ. එතකොට ෂෝට් නෝට් කරගන්න ලියන්නම ඕනේ අපිට ඕනනම් වැදගත්ම දේ තමයි මතක හිටින්නම ක්‍රමය තමයි මේක අපි කරුණු විදිහට ලියනවා රූප සටහන් වලින්. එතකොට මේකේ තියෙන්නේ අප ජීවත් වන පෘථිවිය ග්‍රහලෝකයකි ඒ සෑදී තිබෙන ආසන්න වශයෙන් මීට අවුරුදු 10,4540ක් තරම් ඈත කාලයකදී පෘථිවිය සෑදෙන්නට ඇත්තේ කුමන ආකාරයටද යන කරුණ ගැන විද්‍යාඥයින් අතර නොයෙකුත් මත තියෙනවා. ඉතින් ඒක කියනවා මේ අහසේ තිබුණු දූවිලි වලාවක්, එහෙම නැත්නම් නෙබියුලා එකක්, එහෙම නැත්නම් මේ කාරණා ටික අපි කියවගෙන ගියොත් මේකේ තියෙන්නේ කෙසේ වෙතත් ඒ අහසේ තිබු දූවිලි වලාවකින් සෑදෙන බව පොදු විශ්වාසයයි. එවැනි දූවිලි වලාවක් හැඳින්වෙන්නේ නිහාරිකාවක් යන නමින්. ඊට ඉංග්‍රීසි පොත්පත්වල යොදා තිබෙන නම තමයි නෙබියුලා එක. පෘථිවිය සෑදෙන අවස්ථාවේ මහත් උණුසුමින් යුක්තයිලු. පසුව එය ක්‍රමයෙන් සිසිල්වීමට පටන් ගත්තලු. ඒ පෘථිවිය මැද කොටස තවමත් දැඩි උණුසුමකින් යුක්තයිලු. ඒ උෂ්ණත්වය සෙල්සියස් 6000ක් පමණ වෙතයි ගණන් බලා තිබේ. ජලය උතුරන්නේ සෙල්සියස් අංශක 100ට රත් වූ ජලය 100ට රත් වූ විටයි. එවිට පෘථිවිය ඇතුළත උෂ්ණත්වය කෙතරම්දයි ඔබට සිතා ගන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට මේ කාරණා ටික ඔන්න අපි ෂෝට් නෝට් එකකට දාගන්න යන්නේ. එතකොට ඔන්න අපි ලියනවා අද මගේ ෂෝට් නෝට් පොතේ ඉතිහාසය 2025 පස්වෙනි මාසේ 27 වෙනිදා උගන්වපු ටික. අයිත් මම මේක ෂෝට් නෝට් කරගන්න යන්නේ. එතකොට ඔන්න මට මේක ලියන්න පුළුවන්. ලියනවට වැඩිය මේක මතක තියාගන්න ලේසි. රූප සටහන් වලින් මේක ඇදලා දෙන්න. එතකොට පෘථිවිය හැදිලා තියෙන එක ගැන මේ කියන්නේ. එහෙනම් පෘථිවිය හැදිලා තියෙන්නේ නිහාරිකාවකින්ලු. මම හිතනවා මෙන්න නිහාරිකාව. මේකට මොකද කියන්නේ? දූවිලි. එහෙමනේ පොතේ තියෙන්නේ දූවිලි වලාවක්. එහෙම නැත්නම් මේකට අපි කියනවා නිහාරිකාව. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා මේකට නෙබියුලා එක. එතකොට මේක මොකද වෙලා තියෙන්නේ? සිසිල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා අධික උණුසුමකින් ඉන්නේ. මේක අපි ඊතලයක් මෙතන ලියමු. උෂ්ණත්වය අධිකයි. වැදගත් කාරණාවක්. එන අපි ඒක වෙන පාටකින් ලියාගමු. නිල් පාට. පාට පාවිච්චි කරන්න. උණුසුම ඉතාම ඉහළයි. right. එන ඊළඟට මොකද වෙලා තියෙන්නේ? මෙයා සිසිල් වෙලා පෘථිවිය හැදිලා තියෙනවා. එන්න අපේ පෘථිවිය. පැහැදිලිද? right. ඒතර සිසිල්ලා තියෙන කොච්චර කාලයකට කලින්ද? මීට අවුරුදු 10,4540කට තරම් ඈත කාලෙක. එහෙනම් වසර 10,4500 40කට පෙර. ඊළඟට කියනවා මේ පෘථිවියේ උෂ්ණත්වය ඉතාම ඉහළයිලු. එහෙනම් මෙන්න තියෙනවා පෘථිවියේ මැද. ඒක කියන්නේ පෘථිවියේ මැද උෂ්ණත්වයනේ. right. මෙන්න තියෙනවා පෘථිවියේ මැද. right. ලියමු. පෘථිවියේ ඇතුළත උණුසුම සෙල්සියස් අංශක 6000ක් විතර වෙනවා. right. ඒ පාඩමේ නෝට් එක ගහගත්තා. දැන් මේක බලන හැම සැරේම මේ කොටස මෙවිලා පේනවා අපි. ඒතර ওই විදිහට තමයි අපි ඔන්න ෂෝට් නෝට් එකක් හදාගන්නේ. මම ඕනනම් තව උදාහරණයක් ඔයාලට කියලා දෙන්නම්. අපි හිතමු 9 වසරේ. අපි යමු 9 වසරේ 8 වසරේ මේ සත්ත්ව වර්ගීකරණයට. මම මේකෙනුත් ඕන ෂෝට් නෝට් එකක් ගහගන්න විදිය කියලා දෙන්නම්. සත්ත්ව වර්ගීකරණය. එහෙනම් කෙලින්ම ලියාගමු අපි අද අපේ ඉස්කෝලේ ඉගෙනුවේ මොනවද?
විද්‍යාව 2025 5 වෙනි මාසයේ 27 උගන්වපු ටික. මොකක්ද අපේ පාඩම? සත්ව වර්ගීකරණය. right. ඔන්න සත්ව වර්ගීකරණය. හරි. මොනවද මේක කියලා තියෙන්නේ? අපාවට පරිසරයේ වැසෙන සතුන් ඉන්නවලු. එතකොට මේක ඉන්න සතුන් වර්ගීකරණය කරනවලු. එන සතුන් වර්ගීකරණය කරන්නේ කොහොමද? පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම සත්ව වර්ගීකරණය වේ. එතකොට සත්ව වර්ගීකරණය කරන්නේ එයාලගේ තියෙන පොදු ගති ලක්ෂණ අනුව. එන වැදගත් වචනේ වෙන්නේ මෙතන පොදු ගති ලක්ෂණ. එන අපිට උන්න ලියන්න පුළුවන් සත්ව වර්ගීකරණය. කොහොමද කරන්නේ? පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් වර්ගීකරණය. ඒක තමයි සත්ව වර්ගීකරණය. ඒකේ වැදගත්ම වචනේ වෙන්නේ පොදු ගති ලක්ෂණ. ඒක මම කොටුවක් ඇදලා උන්න highlight කරගත්තා. ඊළඟට වර්ගීකරණය කරනවා අපි සත්ව වර්ගීකරණය කරනවා කොහොමද අපි? කොටස් දෙකකට එකක් මොනවද? කොඳු වැට පෙලක් ඇති ඊළඟ එක කොඳු ඇට පෙලක් නැති. එතකොට කොඳු ඇට පෙලක් ඇති කට්ටියට ඔය පාඩමේදී කියනවා මොකද්ද? පෘෂ්ඨවංශී. මේගොල්ලන්ට අපි කියනවා අපෘෂ්ඨ වංශී. ඔන්න ඔය විදිහට තමයි අපි ෂෝට් නෝට් හදන්නේ. එතකොට පොතේ තියෙන එක එහෙම් පිටින්ම ලියන්නේ නැහැ අපි ෂෝට් නෝට් එකක් හදනකොට. එහෙනම් ඔන්න දැන් ෂෝට් නෝට් හදන එක ගැනත් ඔන්න අවබෝධයක් තියෙනවා ඔයාලට. දැන් අපි ආපහු යන් අපේ කාලසටහනේ වැඩවලට. එතකොට කාලසටහනේ ඔන්න 8:50 ඉඳලා 10:15 වෙනකම් අපි ෂෝට් නෝට් හදනවා. එතකොට ඉස්කෝලේ උගන්වපු ෂෝට් නෝට් ටික උගන්වපු දේවල් වලට ඉස්කෝලේ හෝ අමතර පන්තිවල හෝ උගන්වපු විෂය කරුණු අපි ෂෝට් නෝට් කරගන්න මෙන්න මේ කාලය වැය කරලා තියෙනවා. මෙන්න මේ කාලය වැය කරලා තියෙනවා. එතකොට අපි වැය කරලා තියෙන කාලය කොච්චරද? මෙතන ඉඳලා මෙතෙන්ට විනාඩි 50යි. මෙතන ඉඳලා මෙතෙන්ට විනාඩි 50යි. සම්පූර්ණයෙන් අපි වැය කරගෙන තියෙනවා විනාඩි 50 ඒවා දෙකක්. ඒ කියන්නේ විනාඩි 100ක්. මිනිත්තු 100ක්. මිනිත්තු 100ක් කියලා කියන්නේ පැයයි විනාඩි 40ක්. පැය එකයි මිනිත්තු 40ක්. හරි. ඔන්න එතකොට එදා දවසේ උගන්වපු දේවල් ටික ෂෝට් නෝට් කරගත්තා. ඒක හැමම තියන්න. ඊට පස්සේ අපි සුපුරුදු පරිදි අපේ වැඩ ටික ඉවර කරලා දාලා අපි නිදා ගන්න යනවා හරියටම 10යි කාලට. ඊට පස්සේ අපි පහුවදා මේ තියෙන්නේ පසුදා අපි උදේ අපි හිතමු 5ට නැගිටිනවා. මට ඉස්කෝලේ යන්න අවශ්‍ය වෙන්නේ ගෙදරින් 6ට පිටත් වුණා නම් ඇති. 6ට පිටත් වුණා නම් මම ඉස්කෝලේට ය아가න්න ඇති. එහෙනම් 5 ඉඳලා 5:50 වෙනකම් මට කාලය තියෙනවා. එතකොට ඉස්කෝලේ පටන් ගන්න 7:00ට. එතකොට මට 6:00ට ඉස්කෝලේට පිටත් වුණා නම් ගෙදරින් 7:00 වෙනකොට මට ඉස්කෝලේට ළඟා වෙන්න පුළුවන්. ඒ හින්දා 5 ඉඳලා 5:50 වෙනකම් තව මිනිත්තු 50ක් මම මේ ඊයේ රෑ හදපු ෂෝට් නෝට් එක කියවන්න පාවිච්චි කරනවා. පාඩම් කරන්න නෙවෙයි කියවන්න. ඒ හදපු ෂෝට් නෝට් එක මම එකපාරක් කියවගෙන යනවා. එතනින් මගේ වැඩ ටික ඉවර කරනවා. ඊට පස්සේ මම නැවත පාසලට ගිහිල්ලා ආපහු අර විදිය අර රූටින් එක ආයෙ පටන් ගන්නවා. මේක. සතිය දවස් 5 මගේ එතකොට ඔන්නෝම තමයි යන්නේ. ඊට පස්සේ මට දවසක් එනවා සෙනසුරාදා දවසක්, නිවාඩු දවසක්. එතකොට මට පාසල් එහෙම පැවැත්වෙන්නේ නෑ ඒ කාලේදී. ඉතින් මම ගෙදර ඉන්නේ. ඉතින් ඒ කාලය මට ඔන්න පාවිච්චි කරන්න පුළුවන් නැවත මගේ වැඩ කටයුතු වලට. එහෙනම් මම වෙනදා ඉස්කෝලේ යන්න 5ට නැගිට්ටේ. එහෙනම් සෙනසුරාදා නිවාඩු දවස කියලා මම 6-7 වෙනකන් නිදාගෙන ඉන්නේ. ඒත් මම 5ට නැගිටිනවා. 5ට නැගිටලා මෙන්න මේ ටික කරනවා. 5 ඉඳලා 5:50 වෙනකන් කාල සීමාව මම ආපහු පාවිච්චි කරනවා ෂෝට් නෝට් වලට. මේක මම ෂෝට් නෝට් වලට පාවිච්චි කරනවා. 6 ඉඳලා 6:50ත් ෂෝට් නෝට් වලට තමයි මම පාවිච්චි කරන්නේ. මෙතනදී මම අර හදාගත්ත ෂෝට් නෝට් එක
සතියක් තිස්සේ මම හදපු ෂෝට් නෝට් එක තනි පොතක තියෙන්නේ. ඒකේ තියෙන කරුණු රිවිව් කරන්නයි රිවයිස් කරන්නයි පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒවා මතක තියාගන්න, ඒවා නැවත බලන්නත්, ඒ වගේ සංශෝධනයන් තියෙනවා නම් ඒවටත් මම මේක පාවිච්චි කරනවා. එතකොට ඒ පැය දෙකේදී සතියක් තිස්සේ උගන්වපු සම්පූර්ණම කොටස් ටික රිවිව් ඇන්ඩ් රිවයිස් කරගන්නවා මම ඒ පැය දෙකේදී. නැවත ඒතර මතක තියාගන්න ඒවා මතක තියාගන්න, ඒතර කටපාඩම් කරගන්න ඕනේ ඒවා කටපාඩම් කරගන්න, කාමතක වෙලා වගේ තියෙන ඒවා නැවත මතක් කරගන්න. ඒතර දැන් අර ෂෝට් නෝට් එක නිකන් මේ පිස්සක බලාමල්ල වගේ ඒකේ හැමදේම තියෙනවා. ඉතිහාසය, සිංහල, ගණිතය, විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය ඔක්කොම මේ ෂෝට් නෝට් එක ඇතුලේ තියෙනවා. එතකොට ඒවා කියවනකොට මොළය උත්සාහ කරනවා මේවා වෙනම ඇලොකේට් කරගන්න. එතකොට මොළය මොකද කරන්නේ? දැන් අපි අඟහරුවාද ෂෝට් නෝට් එකේ ඉතිහාසය කොටස කියවනවා නම් ඒක ඇල්ල කියවනකොට මොළයට ඊට කලින් දවසේ අර ඉතිහාසයේ කලින් කැලලත් මොළය නිකම්ම මතක් කරගන්න. ඊට පස්සේ ඒක කියවගෙන යනකොට මොළයට නිකම්ම අර බ්‍රහස්පතින්ද කරපු කැලලත් නිකමට වගේ මතකෙට එනවා. එතකොට මැද කොටස කියන්නේ අඟහරුවාද ෂෝට් නෝට් එක ඔයාලා කියවන්නේ. එතකොට මොළය සඳුදා අපි කලින් කියවුවා ඒකේ කොටස් ටිකත් මොළයට මතක් වෙනවා. ඊට පස්සේ බදාදා ඒවා ටිකත් මොළය මතක් කරගන්නවා. මොකද අපි මේවා කියවලා තියෙනවා. බ්‍රහස්පතින්ද ඒවා ටිකක් මතක් කරගෙන මේ සම්පූර්ණ කොටසේ ස්ක්‍රිප්ට් එකක් හදා ගන්න try කරනවා මොළය. එතකොට එයා ඒක සීරියස් අරගෙන මේ වැඩේ කරනවා. ඒකයි මම කිව්වේ ෂෝට් නෝට් එකක් මික්ස් කරලා හදාගත්තොත් ඒක මාර ඉෆෙක්ටිව් කියලා. ඊළඟට 6:50 ඉඳලා 8 වෙනකම් මම තියාගන්නවා මූලත පය හොදගෙන මගේ උදෑසන ආහාරය ගන්න. ඊට පස්සේ 8 ඉඳලා 8:50 වෙනකම් 9 ඉඳලා 9:50 වෙනකම් නැවතත් මම පාවිච්චි කරන්නේ මගේ ෂෝට් නෝට් එකේ වැඩවලට. මතක තියාගන්න. ශබ්ද නගා කටපාඩම් කරගන්න. මෙතන දැන් ඔරල් ඒවා තියෙනවා. thinking brain එක පාවිච්චි කරලා කරන්න ඕන දේවල් තියෙනවා. එතකොට oral subjects ටික මම කිව්වා වලට මතක ඇති. පාන්දර 4 ඉඳලා 10 වෙනකන් තමයි ඔය කටපාඩම් කරගන්න ඒවා කරගන්න තියෙන හොඳම කාලය. එහෙනම් කටපාඩම් කරගන්න මේ විෂය කරුණු ටික අර ෂෝට් නෝට් එකේ තියෙනවා ටිකම කටපාඩම් කරගන්න. එතකොට ඒකට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අපිට ශබ්ද නගා කියවන්න පුළුවන්. ඊළඟට self teaching method එක කියලා එකක් තියෙනවා. friends teaching method එක කියලා එකක් තියෙනවා. ඊට පස්සේ flash card කියලා තියෙනවා. ඊට පස්සේ mind map කියලා තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. ඊට අමතරව මම විසින් පාවිච්චි කරගත්ත මටම ආවේනික ටෙක්නික් තියෙනවා. ඒකට ගොඩක් වෙලාවට self teaching method එක කියන්නේ මම ගොඩක් පාවිච්චි කරපු method එකක්. ඉතින් මම ඒවා ඉස්සරහට ඔයගොල්ලෝ කියලා දෙන්නම් කොහොමද ඒවා පාවිච්චි කරන්න කියලා. එතකොට ඔන්න අපිට short note එක සෙනසුරාදා දවසේ ওই ටික කරගන්න පුළුවන්. ඊළඟට 10 ඉඳලා 10:50 වෙනකම් කාලය තියෙනවා. 10 ඉඳලා 10:50 වෙනකම් අපිට ඕන නම් thinking brain එක පාවිච්චි කරලා කරන වැඩ ටිකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගණන් හදන්න, quiz solving, ප්‍රශ්න අරගෙන කරන්න. ඊළඟට පොතේ තියෙන අභ්‍යාසයක් රැන්ඩම් අපි අභ්‍යාසයක් අරගෙන කරන්න ඒවා කරගන්න පුළුවන්. ඉතින් අපි මට උදව් කරන්න ඒ ටික කරගන්න පුළුවන්. ඊළඟට 11 ඉඳලා 2 වෙනකම් මම නැවත පාවිච්චි කරනවා rest time එක. ඉතින් මේකේ වෙලා මට ඕන පොඩ්ඩක් විනාඩි පැය භාගයක් විතර නිදා ගන්න. එහෙම නැත්නම් වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න. එහෙම නැත්නම් ටීවී එකේ තියෙන කාටුන් එකක් බලන්න. ඒවට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම නැවත මගේ වැඩ කටයුතු ටික ආයෙ පටන් ගන්නවා. 2 ඉඳලා 2:50 විතර වෙනකම් ආපහු මම යන්නේ අර thinking brain එක පාවිච්චි කරලා කරන්න ඕන වැඩ ටික කරන්න. ඒ කියන්නේ ගණන් හදන්න, විද්‍යාව, ගණිතය වගේ thinking brain එක පාවිච්චි කරලා කරන්න පුළුවන් වැඩ ටික තමයි මම 2 ඉඳලා 2:50 3:50 ඊළඟට 3:50 ඉඳලා මෙන්න මේ කාල පරාසය පාවිච්චි කරන්නේ ටීවී වලට. right. එතකොට ඒක අපිට පාසලෙන් දුන්න ගණිත ගැටලු හදන්න පුළුවන්, ක්ලාස් එකෙන් දුන්න ඒවා හදන්න පුළුවන්. ඒ දේවල් අපිට කරගන්න පුළුවන්. ඊට පස්සේ මම 3:50 ඉඳලා 6 වෙනකම් ආපහු තියාගත්තා rest එක. ඒක rest එකක්. පැය දෙකක්. ඉතින් සෙල්ලම් කරන්න පුළුවන්, ground එකට ගිහිල්ලා යාළුවොත් එක්ක ඉන්න පුළුවන්, වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඒ කාල පරාසය පැය දෙකක් තියෙනවා. ඒ කාල පරාසය අපිට එඩිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ආපහු 6ට පටන් ගන්නවා. 6 ඉඳලා 6:20 වෙනකම් නැවත ආගමික වතාවක් කරලා මම යනවා. ඒ ටික මම අනිවාර්යෙන් අමතක කරනවා. ඊට පස්සේ 6:30 ඉඳලා 7:20 වෙනකම් මට පුළුවන් නැවත මේ කාල සීමාවෙදි මට නැවත පුළුවන් 6 ඉඳලා 7:20 ඊළඟට 7:30 ඉඳලා 8:20 පැය දෙක නැවතත් මම යනවා මගේ ෂෝට් නෝට් එකේ වැඩවලට. මම හදාගත්ත ඒවා
විෂයන් එතකොට විෂයන් ටික එතන කම්ප්ලීට් වෙනවා. ඊළඟට 8:30 ඉඳලා 9:20 වෙනකම් මට පුළුවන් නැවත ප්‍රශ්න වලට යන්න. ක්විස් වලට වගේ යන්න. ඊළඟ 9:30 ඉඳලා 10:15 වෙනකම් මම මොකද කරන්නේ? එදා දවසේ මම කරපු වැඩ ටික ආපහු review and revise කර ගන්නවා. ඒ කියන්නේ සෙනසුරාදා දවසේ නිවාඩු දවසේ මම කටපාඩම් කරපු ඒවා, thinking brain එක පාවිච්චි කරලා කරපු ඒවා, අර short note එකේ තියෙන කරුණු ටික ඒ සතියේ මුල ඉඳලා අගට යනකම් බලාගෙන යනවා. පත්තරයක් කියවනවා, නවල් එකක් කියවනවා වගේ බලාගෙන යනවා. එතකොට ටක් ගාලා මොලයට ඒ හැමදේම ඉමේජින් වෙනවා. ඊට පස්සේ පහුවදා නැවත පාසල් තියෙනවා නම් අර ටයිම් ටේබල් එකට shift වෙන්න පුළුවන්. පහුවදාත් නිවාඩු නම් මේකටම shift වෙන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි අපිට ටයිම් ටේබල් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ effectively. එතකොට මේ විදිහට වැඩ කරලා බලන්න. මේ විදිහට වැඩ කරන එක තමයි ඔයාලා second term test එක එනවා ළඟටම. ඒ වෙනකම් මේ කියලා දුන්න විදිහට try කරලා බලන්න. ඔයාලගේ academic performance හිතා ගන්න බැරි විදිහට upgrade වෙයි. හරි. එතකොට මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කතා කරන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට උදව් කරන්න. කොහොමද මේ වැඩේ කරන්න පුළුවන් කියලා. එතකොට ඔය විදිහට තමයි අපිට ටයිම් ටේබල් එක හදා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ daily routine එක දන්නේ ඕගොල්ලෝ. එතකොට මේ daily routine එකට ගැලපෙන විදිහට මේ දේවල් කරන්න. අනිවාර්යෙන්ම එදා දවසේදී ඉගෙනගත්ත දේවල් short note book එකට දාගන්න එක අනිවාර්යයෙන්ම කරන්න. ඒ දාගත්ත දේවල් ටික නිවාඩු දවසේදී කටපාඩම් කරන්න. ඒ කියන්නේ oral subjects වල content තියෙනවා නම් ඒව කටපාඩම් කරගන්න. අනිත් subjects වල දේවල් ඒවත් අධ්‍යයනය කරන්න අනිවාර්යෙන් නිවාඩු දවස පාවිච්චි කරන්න. දැන් මෙතන ඔයගොල්ලෝ පේන සෙනසුරාදා 5 ඉඳලා 7 වෙනකම් පැය දෙකක්, ඊට පස්සේ ආයෙ පැය දෙකක්, ඊට පස්සේ ආයෙ පැය දෙකක්, පැය 6ක්. සතියට පැය 6ක් අපි පාවිච්චි කරලා තියෙනවා. අර සතියක් පුරාවට අපි ඉගෙනගත්ත දේවල් ටික මොලේ ඇතුළට දාගන්න. එතකොට ඒව මොලේ ඇතුළට දාගන්න කටපාඩම් කරගන්නේ කොහොමද? තාර්කික ඥානෙ පාවිච්චි කරලා, විචාරශීලී බුද්ධිය පාවිච්චි කරලා, පරිකල්පන හැකියාවන් පාවිච්චි කරලා අපි කොහොමද ගණිත ගැටලු, විද්‍යාවේ තියෙන ගැටලු වගේ දේවල් විසඳන්නේ කියලා දෙන්න මම වීඩියෝ එකක් දාන්නම්. එතකොට ඒකෙන් අපිට තව ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි අද වීඩියෝ එක නතර කරනවා. මොනවා හරි ගැටලු තියෙනවා ඔයගොල්ලොන්ට මට කතා කරන්න පුළුවන්. කතා කරලා මට කියන්න. මම අනිවාර්යෙන්ම ඔයගොල්ලොන්ට උදව් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.